SL Dog Talks channel එකත් එක්ක එකතුලා ඉන්න ඔයාලා හැමෝටම ආයුබෝවන්. ඔයා අලුතෙන් බලු පැටියෙක් ගන්න ඉන්න කෙනෙක් නම් හරි. මේ වෙනකොට බලු පැටියෙක් ගෙනත් ඉන්න කෙනෙක් නම් හරි. එයාව අසනීප නොවි හොඳ සෞඛ්‍ය සම්පන්නව තියාගන්න අනිවාර්යෙන්ම සැලකිලිමත් යුතු කරුණු කිහිපයක් ගැන තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. මම මේ කතා කරන දේවල් ගැන ඔයා හරියට සැලකිලිමත් වෙනවා නම් එයා වයසට ගිහින් මැරෙනකන්ම ඔයාට කවදාවත් එයාව පශු වෛද්‍යවරයෙක් ළඟට එක්කන් යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් ගැන හරියටම දැනගන්න මේ එපිසෝඩ් එක ඉවරනකම බලන්න කියලා මම ඔයාට මතක් කරනවා. මුලින්ම ඔයා බලු පැටියෙක් ගෙනාපු ගමන්ම එයාට ඔයා කැමති දේවල් තමයි කන්න දෙන්නේ. හැබැයි අපි ගන්න හැම ආහාරයක්ම එයාලට හරියන්නේ නැහැ. එයාට විෂ වෙන කෑමත් ඒ අතර තියෙනවා. ඉතින් ඔයා බල්ලෙක්ට ගැළපෙන ආහාර මොනවද කියන එක ගැන අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕනේ. එයාලට විෂ ආහාර සහ ගැළපෙන ආහාර මොනවද කියලා මීට කලින් මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකේ link එක මම පහළ description එකෙන් දාන්නම්. එහෙමත් නැතිනම් මේ ගැන ඔයාට ඕනි තරම් අන්තර්ජාලය මගින් විස්තර ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි එයාලට දෙන්න ඕන ආහාර ප්‍රමාණය සහ වේල් ප්‍රමාණය ගැනත් ඔයා නිවැරදිව දැනුවත් වෙන්න ඕනි. එහෙම නැත්නම් අනවශ්‍ය විදිහට එයාට කැම දීලා එයාව අසනීප වෙන්න පුළුවන්. මීළඟට එයාලට දෙන්න ඕන වැක්සීන් ගැනත් ඔයා අනිවාර්යෙන්ම දැනුවත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් බලු පැටියෙක් ඉපදිලා දවස් 45න් පස්සේ තමයි වැක්සීන් කරන්න පටන් ගන්නෙ. බල්ලෙක්ට අනිවාර්යයෙන්ම දෙන්න ඕන වැක්සීන් වර්ග 3ක් තියෙනවා. ඒ තමයි පාව වලට දෙන පාව වැක්සීන් එක, පස්සපණ නැති වෙන එකට දෙන DHL වැක්සීන් එක සහ ජල බීතිකාවට දෙන රැබිස් වැක්සීන් එක. මම දැන් මේ කියපු වැක්සීන් වර්ග 3 ඔයා අනිවාර්යෙන්ම අවුරුද්දක් පාසා ඔයාගේ බව්වට දෙන්න ඕනි. මොකද ඔයා ඒක නිසි වෙලාවට ලබා දුන්නොත් තමයි ඒ වෛරස් වලට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තිකරණයක් එයාට ලැබෙන්නේ. ඊළඟට ඔයාගේ සුරතලාව ගෙනාවට පස්සේ එයාව තියෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඒ කියන්නේ එයා නිතරම නිදා ගන්න සෙල්ලම් කරන තැන් එයාගේ සෞඛ්‍යයට කෙලින්ම බලපානවා. උදාහරණයක් විදිහට ඔයාගේ සුරතලාව ඔයා කොන්ක්‍රීට් පොළවක් මත තියලා තියෙනවා නම් එයාගේ සමේ රෑස් වර්ග සහ රෝම ඉවත් වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම නිතරම එයා ටයිල් පොළවක් මත ඉන්නවා නම් එයාගේ කකුල් ඇදීම වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඒ හින්දා ඔයා නිතරම එයා ඉන්න තැන් ගැන සහ එයාගේ ෆර් එකට ඩැමේජ් වෙන තැන් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඊළඟ කාරණා තමයි ඔයා කිනිතුල්ලන් සහ මැක්කන් ගැන අවධානයෙන් ඉන්න ඕනි. මොකද අපේ රටේ ගොඩාක් බලුපටවු නැති වෙනවා කිනිතුල්ලුන හැදිලා. ඒ වගේම ඔයා එයාගේ කිනිතුල්ලන් සහ මැක්කන් ඉවත් කරන්න දෙන බෙහෙත් එයාගේ වයස සහ බර අනුව ගැළපෙන විදිහට කරන්න ඕනි. එහෙම නැත්නම් ඒකෙන් එයාගේ හෙල්ත් එකට ලොකු ඩැමේජ් එකක් වෙනවා. එයාගේ වයස සහ බර අනුව දෙන්න ඕනි බෙහෙත් වර්ග ගැන වීඩියෝ එකක් මම මීට කලින් කරලා තියෙනවා. ඒකේ link එක මම description එකේ දාලා තියන්නම්. ඊළඟට සැලකිලිමත් වෙන්න ඕන යුතු කරුණ තමයි ඔයා එයාට යූස් කරන සබන් සහ ෂැම්පූ. ඔයාගේ ආදරණීය සුරතලාට අපි භාවිතා කරන සබන් වර්ග සහ ෂැම්පූ වර්ග මැච් වෙන්නේ නැහැ. ඒකෙන් එයාගේ ෆර් එකට ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. ඉතින් එයාලගේ කෝට් එකට මැච් වෙන සබන් වර්ගයක් ගැන ඔයා සැලකිලිමත් වෙන්න ඕනි. මෙන්න මේ දේවල් ගැන ඔයා සැලකිලිමත් වෙනවා නම් ඔයාගේ සුරතලාව අසනීප නොවී තියාගන්න ඔයාට පුළුවන්. සුරතල් බවුවන් ගැන මේ වගේ වැදගත් තොරතුරු ඔයාට ඉස්සරහටත් දැනගන්න SL Dog Talks channel එක subscribe කරන්න. ඒ වගේම ඔයාට වීඩියෝ ගැන මොනවා හරි කියන්න තියෙනවා නම් ඒකත් කමෙන්ට් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.